අයිබෝන් වල හැමෝටම ඉතින් අද අපි බලමු මං ඉතාලියේ තනි වුණා කියන සෝන් එකේ පාර්ට් එක කොහොමද ප්ලේ කරන්න කියලා. මේ කියන්නේ E minor එකේ. එතකොට මම දැන් යූස් කරන ස්කේල් ෂේප් එක තමයි අපේ හතරවෙනි ස්කේල් ෂේප් එක. හරිද? ඉතින් ඕගොල්ලෝ මේ ස්කේල්ස් අරන් මම මුකුත් දන්නේ නැත්තම් ලීඩ් ගිටාර් ගන්න ආධුනිකයෙක් නම් ඔයාලා පුළුවන් අපේ ඔෆ්ලයින් ලීඩ් ගිටාර් කෝස් එකට ජොයින් වෙන්න. මේක වීඩියෝස් විදිහට හදලා තියෙන බින්දු ඉදම්ම ලීඩ් ගන්න ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක්. සෑහෙන කන්ටෙන්ට් ගොඩක් තියෙනවා. බෑන්ඩ් එක ප්ලේ කරන මට්ටමට යනකම් ඕගොල්ලොන්ට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි සින්දුවට යමු. මුල් කැල ප්ලේ වෙන්නේ ඔයාගේ ඉන්ඩෙක්ස් ස්විංග් එකේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ හැමර් ඕන් එක 8ට පුල් ඔෆ් එක ආපහු 7ට. මේ ටෙක්නික්ස් දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් නැවතත් කියනවා ඔෆ්ලයින් කෝස් එකට ජොයින් වෙන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි ඇගිල්ලෙන් තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 9 වෙනි ෆ්‍රෙට් එක. දෙපාරක් අදිනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 7 8 10 යට ස්ට්‍රින්ග් එකේ 7. හරිද? ඔන්න ඒ ටික විතරක්. ඊළඟ කැල්ල යට ස්ට්‍රින්ග් එකේ 8 7 ඔන්න හැමර් ඕන් එක පුල් ඔෆ් එකකුයි දාන්න පුළුවන් ඊළඟ ස්ට්‍රින්ග් එකට. ඊළඟ ෆ්‍රෙට් එකට. ඊට පස්සේ සුලංගිල්ල යට දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10 8 10 හරිද? ඊට පස්සේ ඊළඟ කැල්ල නෑ ඔක්කොම ටික මුලින් ඉඳන් ගන්න. ඔය කැල්ලම අපි දැන් ගෙවුවා. ඊට පස්සේ ඉන්ඩෙක්ස් ස්විංග් එකේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 9 වෙනි ෆ්‍රෙට් එක. 11ට හැමර් ඕන් එකක් පුල් ඔෆ් එකක් ආය 9ට. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 7. දෙපාරක්. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 9 දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 7 8 10. ඊට පස්සේ සුලෙගිල්ලෙන් හරි තුන්වෙනි ඇඟිල්ලෙන් හරි ස්ලයිඩ් කරන්න 10 ප්ලේ කරලා 12ට ස්ලයිඩ් කරලා ආයෙ 10ට එන්න. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 8 7 8. හරිද? ඔච්චරයි. ස්ලෝ එකේ ගහන්න. හරි. ඕක තමයි ගිටාර් එකේ යන පාර්ට් එක. ඉතින් ඔයාලට මේක ස්පීඩ් වැඩි වගේ න. ඔයාලට පුළුවන් YouTube එකෙන් ස්ලෝ ඩවුන් කරන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් මේ ගොඩක් අය මට කියන හින්දා මේ කියන්නේ. හරිද? නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පෝස් කරලා ඒ කැල් ප්‍රැක්ටිස් කරලා ඊළඟ කැල් දැන් අන්න එහෙම try එකක් දෙන්න. හරිද? හරි. මම හිතනවා මේකෙන් ඔයාලට ගේමක් ගහගන්න පුළුවන් මේ කියලා. එහෙනම් ජය වේවා.